ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය ඇත්තරම දැනගෙන ඉන්න ඕන දෙයක් ගැන. ඒක තමයි ඔන්ලයින් මනි. එහෙම නැත්නම් මේ අන්තර්ජාලයෙන් උපයන මුදල්. ඉතින් දැන් මේක කිව්ව ගමන් මම දන්නවට මොකද්ද මතක් වෙන්නේ කියලා. ඔයාලට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් කිව්වම මතක් වෙන්නේ ෂා. මේක මරු. මට ගෙදෙට්ට වෙලා සල්ලි හොයන්න පුළුවන්. මට මාරම ෆ්‍රීඩම් එකක් මේකෙන් හම්බ වෙනවා. ඒ ඊටත් අමතරව කාටවත් යටත් වෙලා බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ නැහැ. මට පාඩුවේ මේ ඔන්ලයින් මුදල් උපයලා මගේ ලයිෆ් එක ගෙනියන්න පුළුවන් කියලා තමයි මේ ඔන්ලයින් මනි කිව්ව ගමන් ගොඩක් කට්ටියට මතක් වෙන්නේ. දැන් ඔන්න උතරම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි දැන් මේක කරන්න බෑද? මෙහෙම ඇත්තටම පුළුවන්. හැබැයි මම දන්න මේ වීඩියෝ එක බලන ඔයා ඔන්ලයින් මුදල් උපයන්න try කරලා ඇති. හැබැයි තාම එක රුපියලක්වත් මේකෙන් හොයලා නැතුව ඇති. ඇයි මෙහෙම වෙන්නේ? දැන් ඔයා මේ ඉන්ටර්නෙට් එකේ සෝෂල් මීඩියා වල උඩට පල්ලෙහාට යද්දී ඕන තරම් දැකලා ඇති. මේ ඔන්ලයින් සල්ලි හොයන කට්ටිය ඉන්නවා. ඇත්තටම මේකෙන් සල්ලි හොයන්න පුළුවන්. ප්‍රූෆ් හැමතැනම වගේ තියෙනවා. එතකොට ඔයා දන්නවා ඇත්තටම මේ ඔන්ලයින් මුදල් කියන එක කරන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි මේක ඔයා try කරද්දී ඇයි තාම ඔයාට රුපියලක්වත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ මේකේ? මොකක්ද හේතුව? මේ අනික් අය දන්න ඔයා නොදන්න රහස මොකක්ද? ඉතින් දැන් මේක ඇත්තටම රහසක් නෙමෙයි. හරිද? මේක ඔයා දන්නේ නැති දේවල් කීපයක් හින්දා එහෙම නැත්නම් ඔයා මේ ඔන්ලයින් මනි කියන එක ගැන හිතන් ඉන්න විදිහේ වැරද්දක් හින්දා ඔයා කරන තව වැරදි කීපයක් හින්දා තමයි ඔයාට මේ ඔන්ලයින් තාම මුදල් උපයන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මොනවද මේ වැරදි? ඇයි ඔයාට මෙහෙම ඔන්ලයින් මුදල් උපයන්න බැරි වෙලා තියෙන්නේ? ඔකට පළවෙනි හේතුව විදිහට මම මෙහෙම එකක් කියන්නම්. බලන්න මේක ඔයාට වෙලා තියෙනවද කියලා. පළවෙනි එක තමයි මේ ඔන්ලයින් මනි කියන එක it takes time. ඔයාට මේ ඔන්ලයින් මුදල් උපයන්න යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි දැන් ඔයා එහෙම නැත්තම් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය හිතන්නේ කොහොමද? ඔන්ලයින් මනි කියන එක එහෙම මේ ඇත්තටම සමස්තයක් වශයෙන් ගොඩක් කට්ටිය මෙහෙම තමයි හිතන්නේ. ඔන්ලයින් සල්ලි කියන එක මේ අද කරන්න පටන් ගත්තොත් හෙට සල්ලි එනවා. එහෙම නැත්තම් මේ අද පටන් ගත්තොත් මේ සතිය අන්තිමට ඔයාලට සල්ලි එනවා. ඒකත් මේ පොඩි ගානක් නෙමෙයි ලොකු ගානක් එනවා කියලා හිතන්නේ. ඔන්න ඔතන තමයි තියෙන්නේ ඔයාගේ පළවෙනි වැරද්ද. ඇයි මේ විදිහට හිතන්නේ? මම දැන් ඔක එක්සැම්පල් එකකින් කියන්නම්. දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එක කර යන්න මේ වෙද්දී ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මෙතනදී ඔයා මේ ජොබ් එක කියන එකට ඒ තැනට යන්න ඔයා අවුරුදු ගානක් ඉගෙන ගන්නව නේද? ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් හදා ගන්නව නේද? ඔයා ඕලෙවල් කරලා ඉන්න ඕනේ ජොබ් එකක් කරන්න. ඔයා එලෙවල් කරලා ඉන්න ඕනේ. ඊට අමතරව තව ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයා දේවල් ඇචීව් කරගත්තාට පස්සේ නේද ඔයාට මේ ජොබ් එකක් කියන එකට යන්න පුළුවන්. ඉතින් දැන් ඒ දේ කරන්න ජොබ් එකකට යන්න ඔයා අර සෑහෙන කාලයක් කැප කරලා ඉගෙන ගන්නවානේ. එතකොට ඔයා එතනදී කාලයක් එකට යොදවලා තියෙනවා. දැන් ඔන්ලයින් මනි කියන එකේදී ඔන්ලයින් සල්ලි හොයන එකේදී ඔයාට ඒකෙදිත් ඔය වගේම යම්කිසි කාලයක් මේකට වෙන් කරන්න ඕනේ. ඔයාට පටන් ගත්ත ගමන් සල්ලි හොයන්න බෑ. ඔයා ඒ විදිහට හිතාගෙන හිටියනම් සම්පූර්ණ මේක ඔළුවෙන් අතාරින්න මේකටත් අර වගේම කාලයක් යනවා. එහෙම නැතුව මේක මෙතන මැජික් එකක් නැහැ. ඔයාට ඔන්ලයින් මුදල් උපයන්න ලොකු කාලයක් යන්නේ නැහැ. ඇත්තම කිව්වොත් එහෙම මාස 3ක් අතර කාලයක් ඔයා හරියට මේක රැඳිලා හිටියොත් ඔයාට මුදල් උපයන්න පටන් ගන්න පුළුවන්. හැබැයි අර වගේ කාලයක් යනවා. ඔයාලා අද පටන් ගත්තොත් මේ ලබන සතියේ ඉඳන් මුදල් උපයන්න බෑ. දැන් මෙතනදී තියෙන හොඳම දේ තමයි ඔයාට මේ කාලේ ගියාට මෙතනින් මේ මාසයක් දෙකක් නෙමෙයි මුදල් උපයන්න පුළුවන්. ඔයාට අවුරුදු ගාණක් මේ ඔයා ඉගෙන ගන්න දේෙන් ඔයා මාස 3ක් කැප කරන දේෙන් ඔයාට අවුරුදු ගාණක් මුදල් උපයන්න පුළුවන්. දැන් ගන්න කෙනෙක් YouTube එක එක්සැම්පල් එකක් විදිහට ගමු. ඔයා මේ වැඩේ මේ මාස 3ක් කැප කරලා කරොත් එහෙම ඔයාට අවුරුදු ගාණක් මේකේ මුදල් උපයන්න පුළුවන්. ඔය වගේම තමයි අනික් දේවලුත්. ට්‍රේඩින් කියමු අපි ඩ්‍රොප් ෂිපින් කියමු. එහෙම නැත්නම් ඇෆිලියේට් මාකටිං කියමු. ඔය වගේ දේවලුත් ඔයා ඉගෙන ගත්තොත් ඔයාට කාලයක් යනකම් හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස 3ක් විතර එක දිගට කරොත් ඔයාට හම්බ කරන්න පටන් ගන්න පුළුවන්. දැන් ඔයාගේ වැරද්ද තමයි ඔයා හිතනවා මේකෙන් අද පටන් ගත්තොත් හෙට ඉඳලා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් එහෙම හිතන් ඉන්නවා නම් සම්පූර්ණ මේක ඔළුවෙන් අයින් කරගන්න. එහෙම හිතාගෙන නම් ඔයාට මේ ඔන්ලයින් මුදල් උපයන්න ඇත්තටම බෑ. ඔයා අනික් දේවල් වලට යම්කිසි කාලයක් යොදවනවා වගේම ඔයා මේ දේටත් කාලයක් යොදවලා ටික කාලයක් මාසයක් මාස 3ක් අතර කාලයක් කරන් යන්න ඕනේ. එතකොට තමයි ඔයාට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඕක තමයි ගොඩක් කට්ටිය වැරදියට තේරුම් අරගෙන ඉන්න දේ. එතනින් එහාට ගියොත් එහෙම තව දේවල් කීපයක් තියෙනවා ඔයාලා වැරදි විදියට හිතන සහ වැරදි විදියට කරන. ඒක තමයි මේ දැන් මේ ඔන්ලයින් මුදල් උපයනවා කියන එකට එද්දී ඔයාලා ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන් විදි ගොඩක් තියෙනවානේ. එක විදියක් නෙමෙයිනේ. දැන් මෙතනදී ගොඩක් කට්ටිය කරන තව වැරද්දක් තමයි මේ හැම දෙයක්ම එකවර කරන්න යනවා. ඒ කියන්නේ මේ ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන් හැම විදියක්ම එකවර try කරලා බලලා එකවර කරන්න යනවා. මෙන්න මේ විදියට නම් කවදාවත් කරන්න එපා.
don't try everything at once ඇත්තම කිව්වොත් එහෙම කෙල වෙනවා. ඒ කියන්නේ දැන් ඕක බිගිනර් කෙනෙක් විදිහට කරන්න ගියොත් එහෙම ඇත්තටම කෙල වෙනවා අපේ වචනෙන් කිව්වොත් එහෙම. මොකද ඔක්කොම එකවර කරන්න බෑ. ඒ කියන්නේ ඕක එක්සැම්පල් එකක් විදිහට මම කියන්නම්. දැන් ඔයා හිතනවා වීඩියෝ එඩිටින් කියන ස්කිල් එක ඉගෙන ගන්න ගමන් ඉන්නේ. දැන් ඔයා ඕක ඉගෙන ගන්න ගමන් ඕක භාගයක් කරලා ඊළඟට යනවා ට්‍රේඩ් කරන්න. දැන් ඔයා ට්‍රේඩින් ගන්න යනවා. දැන් අර වැඩේ අතහැරලා තමයි අර මේ ට්‍රේඩ් කරන්න යන්නේ. දැන් ඕකත් භාගයක් ඉගෙනගෙන භාගයක් කරන ගමන් ඉද්දි ඕකෙනුත් අයින් වෙලා ඊළඟට යනවා ඇෆිලියේට් මාකටිං වලට. දැන් ඕකෙනුත් ඔය විදිහටම අයින් වෙනවා. දැන් අන්තිමට ඔයාට වීඩියෝ එඩිටිනුත් නැහැ, ට්‍රේඩිනුත් නැහැ, ඇෆිලියේට් මාකටිනුත් නැහැ. මොකද ඔයා මේ ඔක්කොම එකවර කරන්න ගිහිල්ලා එකින් එක මාරු වෙවි ගිහිල්ලා අන්තිමට එකක්වත් නැති වෙනවා. දැන් ඔයා හිතන්න ඔයා වීඩියෝ එඩිටින් කියන එක හරියට කරගත්තා කියලා. මම එක්සැම්පල් එකක් කියන්නේ. වීඩියෝ එඩිටින් කියන එක හරියට ෆෝකස් කරලා ඒක විතරක් කරගත්තා නම් ඔයාට ඒ ස්කිල් එක පාවිච්චි කරලා YouTube කරන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට එතනින් YouTube බරහා මුදලක් උපයන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube කරන අනික් කට්ටියගේ වීඩියෝස් එඩිට් කරලා දෙන්න පුළුවන්. TikTok, Instagram ඔය වගේ රීල්ස් හදන කට්ටියගේ වීඩියෝස් එඩිට් කරලා දීලා එතනින් මුදලක් උපයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට 5 එකේ වීඩියෝ එඩිටින් සම්බන්ධයක් කරලා එතනින් මුදල් උපයන්න පුළුවන්. දැක්කද මං කියන දේ? මම දැන් මෙතනදී කියන්නේ ඔයාලා එක දෙයක් කරගෙන හිටියා නම් ඔයාට ඒකෙන් මුදල් උපයන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඔයාලා එකින් එකට මාරු වෙවි හිටියොත් එහෙම නැත්නම් ඔක්කොම එකවර කරන්න ගියොත් අර එකක්වත් කම්ප්ලීට් වෙන්නේ නැහනේ. ඒකින්ද මුලින්ම එකක් කම්ප්ලීට් කරලා ඊතුරු යන එක කර යන්න ඊළඟට යන එක කර යන්න. එහෙම නැත්නම් අර කම්ප්ලීට් කරගත්ත එකෙන් ඔයාලා වැඩක් කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් හැම වෙලේම ඔක ඔන්ලයින් මුදල් උපයනවා කියන එකට එද්දී ඔක ඇත්තටම වැදගත් දෙයක්. මුලින්ම එකක් ඉගෙනගෙන ඒකෙන් වැඩක් කරන්න. එහෙම ඊට පස්සේ ඊළඟට යන එක කර යන්න. නැත්නම් ඔක්කොම කරන්න එපා. මේ කිසිම තේරුමක් නැහැ. ඔයාගේ සල්ලි අපත යනවා. ඔයාගේ වෙලාව අපත යන එක විතරයි වෙන්නේ. ඉතින් එකක් කරලා මුලින්ම එකක් ඉවර කරලා වැඩේ කරන දෙයක් කරන්න පටන් ගන්න. ඉතින් ඕක හැම වෙලේම මතක තියාගන්න. මුලින්ම එක දෙයක් ફોකස් කරලා ඒක කරලා ඒක ඉවර කරලා ඉන්න. එහෙම නැත්නම් ඔයාට ඇත්තටම මේ ඔන්ලයින් මුදල් උපයනවා කියන එකේදී සාර්ථක වෙන්න හම්බෙන්නේ නැහැ. එක එක අත්ෙන් අත්තර පැන පැන හිටියොත් එහෙම නැත්නම් ඔක්කොම එකවර කරන්න ගියොත්. ඉතින් ඕකත් මතක තියාගන්න. හරි. දැන් මම ඔය කියපු දේවල් ටික ඒ විදිහට අනිවාර්යෙන්ම කරන්න. දැන් ඕක ඒ විදිහටම කරනවා වගේම තව දෙයක් තියෙනවා. මේ ඔන්ලයින් earning වලදී ඔන්ලයින් මුදල් උපයන දෙයේදී consistency is the key. ඒ කියන්නේ ඔයා එක දෙයක් යම්කිසි කාලයක් එක දිගට කරගෙන යන්න ඕනේ. ඔයා මේක එක දිගට කාලයක් කරගෙන ගියේ නැතොත් මේ ඔන්ලයින් ඔයාට මුදල් උපයන්න ඇත්තරම බැහැ. දැන් මං YouTube සයිඩ් එකේ ඉන්නේ හින්දා මම ඔක YouTube එක එක්සැම්පල් එකක් කරගෙන කියන්නම්. දැන් ඔයාට මාස කීපයක් එක දිගට මම මාස කීපයක් කියන්නේ මාසයක් දෙකක් හරියද? වැඩි කාලයක් නෙමෙයි. ඔය කාලේ එක දිගට ඔයාට වීඩියෝස් පිළිවෙලකට දාන්න බෑ නම් මම කියන්නේ හැමදාම දවසක් කර දවසක් හරි ඔය විදිහට පිළිවෙලක් තියාගෙන එක දිගට දාන්න බැරි නම් ඔයාට YouTube එක ඇතුලේ සක්සස් වෙන්න බෑ. ඔය විදිහම තමයි අනික් දේවලුත් ඔයා ඒක එක දිගට කාලයක් කරන්නේ නැත්නම් ඇත්තටම සක්සස් වෙන්න බෑ. ඔයාට රිසල්ට් එකක් පේන්නේ නැති වුණත් ඔයා එක දිගට දාගෙන යනවා නම් ඔයාට at some point ඔයාට එක තැනකදී මේකෙන් මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි දැනට මේ මුදල් උපයන කට්ටිය කරන්න පටන් ගත්තේ. මමත් එහෙම පටන් ගත්තේ. ඉතින් එතකොට අර ඒ දේ ඇත්තටම තියෙන්න ඕනේ. ඒක නැත්තම් මේ ඔන්ලයින් මුදල් උපයනවා කියන එකට එන්න එපා. මොකද කන්සිස්ටන්සි කියන එක ඇත්තටම මේකෙදී මාරම විදිහට වැදගත්. හරි. දැන් මේකත් එක්කම කියන්න ඕනේ දැන් මම මේ කිව්ව දේවල් හරියට හදාගෙන කරන කට්ටියත් ඉන්නවා. දැන් එයාලගේ තියෙන තව ඉෂුව එකක් තමයි මේක තාම මේ වැඩේ කරන්න පටන් ගත්තේ නැති කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම උඩට දාගන්න. ඒක තමයි දැන් මම මේ ඔක්කොම හරියට ලස්සනට කරගෙන යනවා. ඔම කරගෙන ගිහිල්ලා දැන් අර මුදල් උපයන්න ස්ටෙප් එකක් තියෙනවානේ. දැන් ඔය මුදල් උපයන තැනට යට අඩිය නම් ඔයා ඉන්නේ. මෙන්න මෙතනින් උඩට යන්න තව එක ස්ටෙප් එකයි තියෙන්නේ. මෙන්න මෙතනදී ගොඩක් කට්ටිය නවත්තනවානේ. ඒ කියන්නේ මේක දැම්මට ඇති කරා කියලා මේ ඊළඟ පඩිය නැග්ගනම් එතනින් එහාට මුදල් උපයන පටන් ගන්න තියෙන්නේ. ගොඩක් කට්ටිය මේක නම් මම සෑහෙන්නම දැකලා තියෙනවා. මම ඒකයි මේක මෙච්චරම වැදගත් කරලා කියන්නේ. අර මුදල් උපයන්න එක ස්ටෙප් එකක් කලින් නවත්තන්න එපා. ඔයා මෙච්චර කැපවීම් ගොඩක් කරලා අන්තිම වෙලාවේ ගිව් අප් කරන්න එපා. ඒ ටිකක් කරන්න. ඔයාට එතනින් පස්සේ තියෙන්නේ මුදල් උපයන්න. ඒකින්ද එහෙම ළඟටම ඇවිල්ලා කිසිම වෙලාවක දෙයක් අතාරින්න එපා. මේ ඕක දැන් මම ගත්තොත් එහෙම මම මේ දැන් ඉන්නවා වගේ ඉස්සර YouTube එක්ස්පර්ට් නෙමෙයි. මම මේ කලින් මමත් ඉස්සර නිකන් channel එකක් හදලා YouTube පටන් ගත්තේ. ඔය විදිහට channels සෑහෙන ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා.
මංගිතින් එක අතෑරිය නෑ මම මේක පුළුවන් කියලා මම එක ඉගෙනගෙන ලස්සනට මං එක්ස්පිරියන්සල ඉගෙනගෙන කරගෙනාව ඉතින් දැම් මේ වෙද්දි ලස්සන චැනස් කීපයක් කරගෙන ඉන්නවා ඉතින් අර මට කියන්න තියෙන්නේ අන්තිම ස්ටෙප් එක පඩියක් නම් නගින්න තියෙන ඊට කලින් පඩියදී නවත්තන්න එපායක ඒ අන්තිම ස්ටෙප් එකත් නගින්න ඔතන අන්තිම තැනදි ගිවප් කරන්න එපා කිසිම දෙයක් ඔන්ලයින් මුදල් උපයනවනම් මේක ඇත්තරම ඔන්ලයින් මුදල් උපයන එක දින මේ හැම තැනකදිම ඇප්ලයි කරගන්න පුළුවන් ලයිෆ් එකේ දෙයක් දිනන්න ඔන්න මෙන්න තියලා ඒක ගිවප් කරන්න එපා ඉතින් ඔය දේවල් ටික තමයි ඔන්ලයින් මුදල් උපයනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් ඉතින් මම හිතනවා මොන හරි දෙයක් ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් ඔය දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි ඔයාලට මේ වගේ දේවල් දැනගන්න ඕන නම් අපි තව ගොඩක් සෙග්මන්ට්ස් ඉස්සරහට එනවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඔයාලට ලස්සන මේ වගේ වීඩියෝස් ටික බලා ගන්න පුළුවන් ඉස්සරහට එහෙනම් අපි තවත් දවසක තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු see you